ඔයත්ගේ පවුල්වලත් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ කරන්නේ වැඩි හරියක් ආදරය කරන එකට එහා රණ්ඩු වෙන එක නම් දෙමව්පියෝ කරන්නේ දෙමව්පියන්ට අගෞරව කරගන්න එක නම් ගෞරවයක් ගයක් ඇතුලේ දෙමව්පියෝ දරුවන්ට පෙන්වන්නේ නැත්තම් මම කියනවට හෙට ඉඳන් දවසට පැයක් හමාරක් මෙන්න මේක කවදාවත් දෙමව්පියන්ගේ ජීවිතවලට පාඩු වෙන්නේ නැති හරි ලස්සන වැඩක්. හොඳද? හෙට ඉඳන් දවසට පැයක් හමාරක් වෙන් කරගන්න ගිහිල්ලා බුදිය ගන්න ගෙදර පිළිගන්න. හරිද? මුකුත් ඕනේ මනං කොට්ටයක් විතරක් ගන්න. හරිද? අරගෙන ගිහිල්ලා බුදිය ගන්න ගෙදර පිළිගන්නේ. පාඩුවක් වෙයිද? පුරුදු කරලා තියාගන්න. ගිහිල්ලා බුදිය ගන්න ගෙදර ස්තෝප්පුවේ. මුකුත් ගෙනියන්න එපා. ඕනේ මනං කොට්ටයක් විතරයි. හොඳද? අරගෙන ගිහිල්ලා ගෙදර ස්තෝප්පුවේ බුදිය ගන්න. පාඩු වෙනවද? නැහැ. ගිහිල්ලා ගෙදර ඉස්සරහා ඔය බස් එක යන පාරේ බස් එකට නගින බස් හෝල්ඩ් එක තියෙන්නේ. එතනත් ගිහිල්ලා දවසට පැයක් හමාරක් විතර ඔය බස් හෝල්ඩ් එකේ තර කොට්ටේ දාගෙන බුදිය ගන්න. පාඩුවක් වෙයිද? නෑ. මේවා හරි වටින දේවල් නේ. ඔය නිකන් ඉන්න ගමන් දවල්ට එහෙම වරුවක් විතර ගෙදර පිටිපස්සේ බලු කූඩුවක් එහෙම තියනවා නම් බල්ලව දාන්න වරුවකට එක උඩුවෙන් එළියට. හරිද? දාලා අම්මයි තාත්තයි කොට්ටයක් අරගෙන යන්න ගිහිල්ලා බලු කූඩුවේ වරුවක් විතර බුදිය ගන්න. පාඩු වෙයිද? නෑ. මේව කරලා තියාගන්නනේ. මේව කරලා පුරුදු වෙන්න. ඔය ඉන්න ගමන් දවස් 3ක් විතර අපේ තාත්තලා කරන රස්සා හැමත් නිවාඩු දාලා අපේ අම්මලා එහෙම රස්සා කරනවා නම් දවස් 3ක් නිවාඩු දාන්න. මං කියනකොට දවස් 3ක් මේක පුරුදු කරන්න. දවස් 3ක් ගෙදර තියෙන කාමරයකට ගිහිල්ලා ඒ කාමරේ දොර ලොක් කරගන්න. දොර ලොක් කරගෙන එකම කාමරයකට වෙලා දවස් 3ක් ඉන්න කන්න බොන්න හම්බ වෙන්නේ එක වේලද ඒ වේල විතරක් ඒ කාමරේම ඉඳගෙන කන්න බොන්න. ඒ කාමරේම මල පහ කරන්න. ඒ කාමරේම නිදා ගන්න. ඒ කාමරේම ඇහැරෙන්න. ආයි කිසිම කෙනෙක් එක්ක කිසි ගනුදෙනුවක් තියාගන්න එපා. කාත් එක්කවත් වචනයක්වත් කතා කරන්න එපා. එකම කාමරයකට වෙලා ඔබේ දෛනික රටාව, ඒ දෛනික චර්යාව, ඒ හැසිරීම් ටික එකම කාමරයක දවස් 3ක් කරන්න. මේවා පුරුදු වෙන්නනේ. පාඩුවක් වෙයිද? පාඩු වෙන්නේ නැහැ කවදාවත් නේ. ඇයි හේතුව? ඔබ ගෙදරදී දරුවන්ට පෙන්වුවේ අර මම මුලින් කියපු විදිහේ අයහපත් හැසිරීමක් නම් කවදම හරි දවසක දරුවන්ගෙන් ඔබේ පැත්තට ඔය ටික එන්න බැරිද? එන්න පුළුවන් නේ. එකපාරම ඔබේ දරුවා ඔබව ගිහිල්ලා බස් හෝල්ට් එකක දාලා බැරි කමක් නැහැ. එකපාරම ඔබව ගෙදරින් එක්කන් ගිහිල්ලා වැඩිහිටි නිවාසයක නවත්තලා එන්න බැරි කමක් නැහැ. එකපාරම ඔබව කාමරයකට දාලා ලොක් කරන්න බැරි කමක් නැහැ. එදාට දරා ගන්න බැරි වෙයි මගේ පුතා මෙච්චර හොඳට හදලා මගේ පුතා වෙනුවෙන් මම මෙච්චර මහන්සි වෙලා කොහොමද මගේම දරුවා මං වෙනුවෙන් මෙහෙම දෙයක් කරේ කියලා හිතා ගන්න බැරි වෙයි. ඒ නිසා දැන් ඉඳලම ඕවා පුරුදු කරලා තියාගන්න. පාඩු වෙනවද? නෑනේ. ඕවා කරලා තියාගන්න හොඳද? දැකලා නැද්ද ඔය අම්මලා තාත්තලා කාමර වලට දාලා ලොක් කරලා දිනනවා. ඒ දරුවෝ දෙමාපියන්ව කාමර වල දාලා එහෙම ලොක් කරලා තියෙද්දි ඒ දරුවෝ කියන නිදහසට කියන ප්‍රධානම හේතුව මොකද්ද? අම්මට පිස්සු කියන්නේ නැද්ද? කියනානේ. අම්මට දැන් වයසයි තාත්තට දැන් වයසයි. එයාලට පිස්සු හැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි කාමරයට දාලා ලොක් කරලා තියෙන්නේ. එයාලගේ ඔළුව දැන් ටිකක් හොඳ නැහැ. කියනවද නැද්ද? කියනවා. මම කියනවට මේ ඉන්න තරුණ අය, ওই මැදි වයසේ වැඩි හිටි අය මම කියනවට දවස් 3ක් අර වගේ කාමරයක ඉන්න. එකම කාමරේ කන්න බොන්න, එකම කාමරේ මල පහ කරන්න, එකම කාමරේ නිදා ගන්න, ඒ කාමරේම ඇහැරෙන්න. කාත් එක්කවත් කතා කරන්න එපා. අපිටත් පිස්සු හැදෙයිද නැද්ද? අපිටත් පිස්සු හැදෙයිනේ. එහෙනම් අර වයෝ වෘද්ධ, මේ වයසින් වැඩි හිටි, කායිකව මානසිකව දුර්වල වෙච්ච අම්මලට තාත්තලට කොහොමත් පිස්සු හැදෙයිද නැද්ද? හැදෙනවා. මතක තියාගන්න, දෙමව්පිය වෙනුවෙන් ගරු කරන එක දරුවන්ගේ යුතුයකමක් සහ කොහොමද දෙමව්පියන්ට ගරු කරන්නේ කියන එක පුරුදු කරන එක කාගේ යුතුයකමක්ද? එක දෙමව්පියන්ගේ යුතුයකමක්නේ. ඒ නිසා මතක තියාගන්න මේක මේ අර අස්වැයා ගියයින් පස්සේ අස්තාලේ වහලා වැඩක් වෙන්නේ නෑ. මේක පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න. අවවාදෙන් නෙවෙයි මොකෙන්ද? වැඩිම හරියක් ආදර්ශයෙන් පුරුදු කරන්න. කොහොමද අපි දෙමව්පියන්ට හරියට ගරු කරන්නේ? හොඳ නරක ටික පුතේ හොඳ මේකයි වැරද්ද මේකයි කියලා ගයක් ඇතුලේ දැන් ඉඳන්ම කියලා දෙන්න පටන් ගන්නනේ. හරිද? මේවා හරි වටිනවා. පොතේ අධ්‍යාපනයට කලින් මොකද්ද අපි කියලා දෙන්න ඕනේ? හොඳ නරක හරියටනේ. අයන්න ලියන්න පුරුදු කරන්න කලින් අපි පුරුදු කරන්න ඕනේ පුතේ මේක තමයි හරි, මේක තමයි වැරදි.